Okay, children, let's go to read about another beautiful place in India, Matharan. Matharan means forest on the forehead of mountains, according to their language. ඒගොල්ලන්ගේ local language එකට අනුව forest on the forehead of mountains කියන එක තමයි මේ Matharan කියන එකේ තේරුම බවට පත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි forehead කියලා කියන්නේ මේ නළල හරියටනේ. ඒ කියන්නේ eyebrows වලට උඩින් තියෙන මේ area එකට තමයි අපි forehead කියලා කියන්නේ. දැන් කන්දක forehead කියන්නේ දැන් මෙහෙම හිතන්න. top of the mountain කියන්නේ මොකද්ද? top of the mountain කියලා කියන්නේ මුදුන. දැන් අපි ඔළුව නම් උඩම. ඉතින් forehead කියලා කියන්නේ කන්ද ටිකක් ඉස්සරහට එන්න දෙන area එක. ඉතින් මතරන් කියලා කියන local language එකේ forest කැලේ on the forehead of mountains. Hill station is another favorite among the tourists. මේක hill station එකක්. දැන් උදාහරණයට ඔය තියෙන ගම්පල අම්බුලුවාව පළාතම පේනවනේ. ඒක තමයි hill station එකක් කියලා කියන්නේ. දැන් ඔය sentence එකේ හරියටම meaning එක ගන්න නම් අර brackets කොටස අයින් කරලා කියන්න ඕන. Matharan hill station is another favorite among the tourists. සංචාරකයෝ අතර තවත් සිද්ගත් ප්‍රියතම ස්ථානයක් තමයි මේ Matharan කියන hill station එක. Okay, write these words. Located. Located කියන්නේ පිහිටා තිබෙනවා. In close proximity. In close proximity ඉතා ආසන්නයෙන්. It is located in close proximity to Mumbai, the busiest city in the state of Maharashtra. එය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තිබෙන කාර්යබහුලම නගරය වන මුම්බයි වලට ඉතා ආසන්නයෙන් පිහිටනවා. Okay, write down these words too. Declared. ප්‍රකාශයට පත් කර තිබෙනවා. Eco sensitive area. පරිසර සංවේදී කලාපය. It is 2625 feet above sea level. එය මුහුදු මට්ටමින් අඩි 2625ක් ඉහළින් පිහිටනවා. And declared an eco-sensitive region by the Indian government. ඉන්දියානු රජය විසින් පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. Okay, write down this word. Preserved. සංරක්ෂණය කළ. Roads in this area are made of red laterite earth. Then red laterite කියන්නේ මොකද්ද? Please look at the screen. This kind of soil is called red laterite earth. ඉතින් මේ ප්‍රදේශයේ පොළවේ තියෙන මෙන්න මේ වගේ පසක් කියලා කිව්වේ. And you can see well preserved. දැන් ඔය වචන දෙක එකටමයි කියන්න ඕනේ well preserved. You can see well preserved කියලා කියන්නේ. ඉතින් සංරක්ෂණය කරන ලද බ්‍රිතාන්‍ය පන්නේ බිල්ඩින්ග්ස් උත් තියෙනවා කියලා කිව්වේ. There are several lookout points. ඉතින් lookout points කියලා කියන්නේ මං කීවර අම්බුලුවා වගේ උඩ ඉඳලා පළාතම බලන තැන්. There are several lookout points in Matharan, such as Panorama Point, which gives a 360 degrees views of the surrounding area. Matharan වල තියෙන Panorama Point කියන lookout point එකට නැග්ගහම අංශක 360ම ඒ කියන්නේ වටේටම ප්‍රදේශය බලා ගන්න පුළුවන්. Belem Caves in Andhra Pradesh is another site with a major tourist attraction. දැන් මේජර් කියන්නේ ප්‍රධාන කියන එකනේ. මේජර් මේන් කියලා දෙකම එක වගේ මීනින්ග්ස් තියෙන වචන දෙකක්. ඉතින් තවත් ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් තියෙන තැනක්ලු ආන්ධ්‍ර ප්‍රදේශ වල පිහිටන මේ බෙලම් කේව් එක. ඉතින් කේව් කියන්නේ ගුහාවක් වගේ එකක් නේද? කේව්. Okay, write down these words. Approximate ආසන්නව. Constant. දැන් මේ constant කියන වචනෙට මෙන්න මේ වගේ meanings ගන්න පුළුවන්. නියත ස්ථිර. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. දැන් constant value එකක් කියන්නේ නියත අගයක්. and නොකැඩී නොබෙදී එක දිගට වගේ අර්ථයක් තමයි constant එකට එන්නේ. Deposit තැන්පත් කරනවා.
with an approximate length about 3.5 kilometers, අසන් වශයෙන් කිලෝමීටර් 3.5ක පමණ දිගක් සමග, it is the longest and the largest cave in India. එය තමයි දිගම සහ විශාලතම ගුහාව ඉන්දියාවේ. It is made of black limestone and formed by the constant flow of underground water. එය කළු පැහැති ගුණ ගල් වලින් සෑදී තිබෙන අතර පොළොව යටින් එක දිගට ගලා යන ජල ධාරාවකින්ද සමන්විතයි. There are also deposits of quartz. Quartz කියන්නේ තිරිවාණ. තිරිවාණත් තැන්පත් වෙලා තියෙනවා. They are well known for the stalactite and stalagmite formations. What are these stalactite and stalagmite formations? Please look at the screen. ඒ ගුහාවල ඒ උඩින් වතුර බින්දු බින්දු ගොඩ කාලයක් එහෙම පල්ලෙහාට බේරලා තමයි වගේ උල් වගේ හැදෙන්නේ. දැන් ඊළඟ වාක්‍යයෙන් මේක ඇතුළේ තියෙන තවත් දේවල් ගැන කියනවා. There are long passages. මොකද පැසේජ් එකක් කියන්නේ? දැන් සමහර ගෙවල් වල තියෙනවා පැසේජ් එකක්. يعني එක කාමරයකින් තවත් කාමරයකට යනකොට ඒ පැසේජ් එක දිගේ ඇවිදගෙන යන්න තියෙන්නේ. Spacious chambers. Spacious කියන්නේ ඉඩකඩ සහිත. chamber එකක් කියන්නේ ලොකු කාමරයක් වගේ එකක්. එහෙනම් spacious chambers ඉඩකඩ සහිත ලොකු කාමර වගේ ඒවා. Fresh water pools and siphons. Siphons කියන්නේ ජලනල පද්ධති. The deepest point is 150 feet from the entrance level and is called Patala Ganga, which means the river in the underworld. මේකේ ගැඹුරුම තැන entrance එකේ ඉඳලා අඩි 150ක් යටින් තියෙනවා. ඒකට කියන්නේ පාතාල ගංගා කියලා. පාතාල ගංගා එකේ තේරුම තමයි පොළොව යට ගඟ.